ඉදිරියට තිදැස් අනිවාර්යෙන් අස්වීමේ ලිපියත් අරගෙන බොසාගේ ගෙදර යන හේතුව ගැන අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. තිදැස් මේ තීරණය ගන්නෙ හොඳට හිතලා බලලා. ඔලිවියා Tamanට දිගින් දිගටම කරදර කරනවා නම් Tamanට ඔෆිස් එකේ වැඩ කරන්න බෑ. ඔලිවියා Tamanට කරදර නොකර ඉන්නවා නම් Taman මැදිහත් වෙලා මේ ඔෆිස් එකේ වැඩ දිගින් දිගටම කරගෙන යන්න ලෑස්තියි. තමන්ගේ බොසාටුනත් මේ දේවල් කෙලින්ම කියා ගන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනේ. මොකද එහෙම නැත්නම් තමන්ගේ ජීවිතයේ තමන්ට කිසිම නිදහසක් නැතුවයි මේ වෙලාවේ වැඩ කරන්නට සිද්ධ වෙන්නේ. ඉතින් කොහොම වුණත් අපි දෙන්න අතර එහෙම සම්බන්ධයක් නැතුවත් ඔලිවියා මේ විදියට හැසිරෙන එක සම්පූර්ණ වැරදි. අනිත් එක ඒක තමන්ගේ බොසාටත් ගැලපෙන්නේ නැහැ කියන එක තිදැස් අනිවාර්යෙන් කියනවා. ඉතින් කොහොම වුණත් ඔෆිස් එකේ මොන නීති රීතිය තිබුණා වුණත් එයාගේ දේවල් වලට එයා ඉක්මනින් එහෙට මෙහෙට කරලා ඒ දේවල් හදා ගන්නවා. ඉතින් ගොඩාක් වෙලාවට මේ මිනිස්සුන්ව මේ වගේම හිර කරලා තියන්න ඒකනම් කොහෙත්ම කරන්න ඕන දෙයක් නෙමෙයි කියන කතාව තමයි අපි මේ වෙලාවේදී ඔයත් එක්ක මතක් කරන්නේ. ඉතින් කොහොම වුණත් මේ ඔලිවියා දිගින් දිගටම ඔෆිස් එකට එන එක Tamanට හිස රදයක් කියන එක ගැන අනිවාර්යෙන් මතක් කරන්න කටයුතු කරනවා කියලයි මම ඔයත් එක්ක කතා කරන්නේ. ඉතින් කොහොම වුණත් මේ ගැන කිව්වට පස්සේ තාත්තලා එතකොට අම්මා එහෙම දැන් මේ තිදැස්ට එහෙම නැත්නම් අරුණෝට්ටනේ කොහොම හරි කරලා විවාහ කරලා දෙන්න ඕනේ කියලා කතා කර හිටියේ. ඉතින් අන්න ඒ ගැන තමයි මේ වෙලාවේ අපිට හොඳින්ම හිතන්නට පුළුවන් කමක් තියාගෙන ඉන්නේ කියන කාරණාව ගැන මම ඔයත් එක්ක මේ වෙලාවේ කතා කරන්න සූදානම් වෙනවා කියන කතාව ගැන තමයි අපි මේ වෙලාවේදී තදින්ම ඔයත් එක්ක කතා කරන්නට සූදානම් වෙන්නේ. කොහොම හරි මෙතනදී තිදැස් කියන්නේ Taman මොන විදියේ දෙයකටද කැමැත්තෙන් ඉන්නේ කියන එක ගැන. Tamanට කවදාවත් කිසිම උමනාවක් නැහැ කියන එක ගැන. ඉතින් තමන්ගේ ජීවිතේ තමන් ආදරය කරන්න බලාපොරොත්තුවක් නැහැ. විවාහ වෙන්න බලාපොරොත්තුවක් නැහැ. ඉතින් තමන් රැකියාමය පැත්තෙන් ඉහළට යන්න ඒ වගේ දේවල් වලට තමයි තමන්ගේ නංගිත් බලාගෙන තමන්ගේ අම්මත් බලාගෙන තමන්ගේ ජීවිතය ගත කරන්න විතරයි තමන්ට මේ වෙලාව වෙනකොට ආසාව තියෙන්නේ කියන ඒ කතාව මෙතනදී අනිවාර්යෙන් මතක් කරන්න කටයුතු කරනවා කියන කාරණාව තමයි ඔයාටයි මටයි අනිවාර්යෙන්ම කතා කරගන්න පුළුවන්කමකුත් ලැබෙන්නේ කියන කතාව ගැන මම මේ වෙලාවේ ඔයත් එක්ක කතා කරන්නට සූදානම් වෙනවා. ඉතින් කොහොම හරි මේ දේවල් කිව්වට පස්සේ අනිවාර්යයෙන්ම මේ පවුල් අතර නොහොදක් නම් ඇති වෙන්න පුළුවන්කම ලැබෙනවා කියලයි අද අපි හැමෝම මේ වෙලාවේදී කතා කරන්නට සූදානම් වෙන්නේ.